හැලෝ කොහමද මාද පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්න ආවේ මගෙන් 3-4 දෙනෙක්ම හුවා කොහොමද ඩුබයි ආවේ කොහොමද ආවේ විසිට් වීසාද ආවේ එම්ප්ලොයිමන්ට් වීසාද ආවේ කීයක් ගියාද විශ්වාසවන්ත තැනකින්ද ආවේ ඔය වගේ දේවල් ප්‍රශ්න ගොඩාක් ආවා මම ඔයගොල්ලන්ට කියන්නේ විසිට් වීසා එන්න විසිට් ඒකත් දන්න ඒජන්සියකින් පරබොරු නැති විදේශ රැකියාව නැත්නම් ලියාපදිංචි එහෙම එකකින් එන්න අනික් එක බියුරෝ ගෙවන්න ඕනේ නැහැ විසිට් වීසා එන්න ඕන එම්ප්ලොයිමන්ට් වීසා එන්න ඕන අනිවාර්යෙන් දවස් 5 හරි දවස් 2 හරි දැන් විදේශ රැකියා නියුක්තිකාරංශයෙන් කෝස් එකක් තියෙනවා ඒකක් කම්ප්ලීට් කරලා සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් එන්න ඕනේ බියුරෝ එක ගෙවන්න එම්ප්ලොයිමන්ට් වීසා එනවනම් ඔයා ආස කරන ජොබ් එකකට ලංකාවේ ඉන්න තැනකට එන්න නැත්තම් එහෙම එන්න එපා දන්නේ නැතුව ගොඩක් අමාරු වැටෙනවා. කට්ටිය කියනවා සමහරු විසිට් ඇවිල්ලා මෙහෙමයි කොල්ලෝ තැන් තැන් වල කියලා නෑ. තැන් තැන් වල ඉන්නේ හරියට හොයන්න බලන්න නැතුව කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ විසිට් ගහගෙන එහෙම නෙමෙයි මම කියන්නේ. ඒජන්සි එකකින් විසිට් ඩිවලොප්මන්ට් වීසා දෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒක ඔයගොල්ලෝ කතා කරගෙන හරියට හොර බොරු නැති වංචාවක් කරන්නේ නැති තැනකින් කතා බහ කරලා විදේශ රැකියා නියුක්තිකාරංශයට ගිහිල්ලා අහලා බලන්න මෙහෙමයි මේ ආයතනය ඔයගොල්ලෝගේ රෙජිස්ටර්ද කියලා බලලා ඒක එහෙම කරන්න නැත්තම් ඉතින් වෙන ඔප්ෂන් එකක් ඒක තමයි තියෙන්නේ හොඳම ඔප්ෂන් එක හොඳ ඒජන්සියක් බලලා විසිට් වීසා එකක් ගහගෙන හරි එන්න ඒගොල්ලෝ ජොබ් හොයලා දෙනවා සතියක් ඇතුළත ඔයාගෙන ඒජන්සිය සතියක් ඇතුළත අනිවාර්යෙන් ඔයාලට හොයලා දෙනවා මොකද සතියක් කියන්නේ නැහැ මගේ යාළුවෙකුත් ආවා යාළුවා මම කිව්වා විසිට් වෙනවා නම් එන්න ඒජන්සියක් කරා කියලා යා ඒජන්සියක් කරා නෙමෙයි ආවේ යා යාළුවෙක් කියලා වීසා එකක් ගහගෙන එහෙම ආවේ ඊට ජොබ් එකක් දැන් හොයාගෙන තිබ්බා මට කිව්වා ජොබ් එක සෙට් වුණා කියලා මට අහන්න බැරි වුණා ඉතින් මම කියන්නේ ඒජන්සි එකකින් ආවොත් මොකද බය වෙන්න දෙයක් නැහැ. මේ ඒගොල්ලෝ අපේ තනිකර අපේ මොකද අපේ සේෆ්ටි එක ගැන හිතලා හැමදේම ටිකට් එකේ ඉඳන්ම ෆ්ලයිට් එකේ ඒ කියන්නේ අපි මේ ලංකාවේ ඉඳන් ඩුබායි වලට බැස්ස ගමන් මේගොල්ලොන්ගේ ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා අපිව හම්බ වෙලා මම මේ ප්‍රොසෙස් එක දැක්ක එක සැරයක් ඒකයි මේ මොකද මම මෙහෙට ඇවිල්ලා මන්ට පැය භාගයක් ඉන්න වුණා මාව ගන්න ඩ්‍රයිවර් එනකම්. ඉතින් පොඩි මිස්ටේක් තියෙනවා.